ඊට පස්සේ ඒක සාටක බමුණා පින්වතුනි උත්තරීතර වූ තාගතයන්න් වහන්සේගේ පා දෙපා ළඟ ඒ එක් වූ සලුව ගලවලා නමලා තැන්පත් කළා කියනවා මොකද්ද මම දිනුවා කියලා ප්‍රීති ഘോഷා දෙනවා. මොකද්ද මේ මම දිනුවා කියන්නේ? දන් දීම දන් දෙන්න පින්වතුනි පරාජය කරන්න ඕනේ මේ හිත. දානං යුද්ධංච සමානමා. දන් දීම යුද්ධයකට හා සමානයි. තමන් හරි හම්බ කරලා තමන්ට තිබ්බ දේ තමන් දන් දෙද්දී සිතත් එක්ක යුද්ධ කරන්න ඕනේ. ඒක සාටක බමුණා දෙනවද නැද්ද? පූජා කරනවද නැද්ද? හිතලා පූජා කරන්න හිතනවා පූජා කරන්න බෑ කියලා හිතනවා. 3 වතාවක් වුණා 4 වෙනි වතාවේ පූජා කරනවා කියලා හිතුණා. සලුව ගත්තරම් පූජා කරා. ඒ පූජා කළා කියන්නේ මොකද්ද? මම දිනුවා කියන්නේ මේ දන් දෙන්න නැමෙන්නේ නැති සිත මං දන් දෙන්න නමා ගත්තා. දන් දෙන්න අවස්ථාව දෙන්න නැති සිතව මං පරාජය කරලා මං දානේ දුන්නා මේ පූ සලුව මේ සලුව. ආංගිකයි දානං යුද්ධයට සමානව දානේ යුද්ධයකට හා සමානයි.